සියලුම දෙනාට සුබ දවසක්. ඉතින් ඔයාලා බලනවා ඇති අද වීඩියෝ එක පටන් ගද්දිම වාහනය ඩ්‍රයිව් කරන වීඩියෝ එකක් ප්ලේ වුණේ ඇයි කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ මම ළඟදී මිලදී ගත්ත Daihatsu Mira වර්ගයේ ක්ලාසික් කාර් එකක් සම්බන්ධව. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නනවා රුපියල් ලක්ෂ 15කටත් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් පෙට්‍රල් ලීටර් එකකින් කිලෝමීටර් 24කටත් වඩා දුරක් යන්න පුළුවන් පරණ හොඳ කාර් එකක් සම්බන්ධව. මේ තියෙන්නේ මම ළඟදී මිලදී ගත්තු Daihatsu Mira කාර් එක. දැන් ඔයාලා බලනවා ඇති මම මේ පරණ කාර් එකක් අරගෙන වීඩියෝ කර කර දඟලන්නේ මොකද කියලා. ඒ මොකද දන්නවද? අපි දැන් ගොඩක් දෙනෙක් ලංකාවට අඩුවට කාර් එකක් එනකම් බලන් හිටියනේ. ඉතින් බලාගෙන ඉඳලා අලුතින් එන වාහනවල විශේෂයෙන්ම අපිට මිලදී ගන්න තිබුණ එකම ඉන්දියන් ඇල්ටෝ කාර් එකත් ලක්ෂ 50ක් පැනලා මිල ගිහිල්ලා කියලා දැනගත්ත ගමන් තමයි මට හිතුනේ ඔය යකඩ ගොඩවල් වලට අපි ඇයි එච්චර මිලක් ගෙවන්නේ කියලා. මොකද අරගෙන ඉන්ෂුරන්ස් සර්විස් ටික කරගෙනත් පදින්නත් ඕනනේ. මම ඉතින් ගත්තා මෙන්න මේ වගේ 1996 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කරපු පුංචි Daihatsu කාර් එකක්. රුපියල් ලක්ෂ 15කට. ඉතින් හොඳට හොයලා බලලා දිරුම් නැති තවමත් ඔරිජිනල් තත්වයේම තියෙන ඉන්ටීරියර් එක ඒ වගේම එන්ජින් ගියර් බොක්ස් හොඳ තත්වයේ තියෙන කාර් එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන ඔරිජිනල් ඉන්ටීරියර් එක ඉතාලම හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම ඩෝස් ටික සහ ඒ වගේ බීඩින් පවා ඉතාලම හොඳ තත්ත්වයේ තාමත් තියෙනවා. මේ ෂීට් කවර් ටික න යාළුවනේ මම වෙනම අලුතෙන් දාපු ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේ වාහනය ගැන ටිකක් කතා කළොත් Daihatsu Mira Curie කියන කාණ්ඩයට අයත් 1996 වර්ෂයේ ජපානයේ නිෂ්පාදිත බජට් කාර් එකක් විදිහට තමයි හඳුන්වා දෙන්න පුළුවන්. එන්ජින් එක 847cc ටෝටල් කැපැසිටි එකක් තියෙනවා. පිස්ටන් 3ක් වශයෙන් තමයි එන්ජින් එක නිර්මාණය කරලා තියෙන්නේ. ෆුවල් කන්ට්‍රෝල් වෙන්නේ කාබියුරේටරයක් හරහා. ඒ කියන්නේ EFI තාක්ෂණය මේකේ නැහැ. ගියර් සිස්ටම් එක ගත්තොත් ගියර් 5ක මැනුවල් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් බලා ගන්න පුළුවන්. ස්ටීරියන් සිස්ටම් එක ගැන කතා කළොත් පවර් ස්ටීරියන් මේ කාර් එකේ ඇතුළත් කරලා නැහැ. ඒ වගේම වින්ඩෝස් මිරර්ස් සියල්ලම වගේ මැනුවල් තමයි ඔපරේට් කරන්න තියෙන්නේ. දොරවල් ටිකත් වෙන වෙනම ලොක් කරන්න ඕන. අපිට අවශ්‍ය නම් සෙන්ටර් ලොකින් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැබින් එක හොඳින් කූල් කරන්න පුළුවන් මට්ටමේ AC එකක් මේ කාර් එකට ලබා දීලා තියෙනවා. ඉන්ධන කාර්යක්ෂමතාවය නම් යාළුවනේ මටත් හිතා ගන්න බෑ. ඒ කියන්නේ දුර පළාත්වල AC නැතුව පෙට්‍රල් ලීටර් එකකට කිලෝමීටර් 22ත් 24ත් අතර ප්‍රමාණයක් තෙල් වැඩ කරනවා. AC සමග නම් කිලෝමීටර් 18ක් 20ක් තමයි දුර ගමන් වලදී වැඩ කරන්නේ. ඉතින් මේ පුංචි කාර් එකේ රනින් ගැන කතා කළොත් ඇල්ටෝ එකට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා. ඒ තරම්ම හොඳ පිකප් එකක් තියෙනවා. පවර් ස්ටීරියර් නැති වුණත් ඩ්‍රයිව් කරන්න ඉතාම ලේසියි. ඒ වගේම බොඩි එකත් ලෝබ නැතුව ජපන්ව හොඳ යකඩ දාලා හදලා තියෙන හින්දා සේෆ්ටි පැත්තත් ඇල්ටෝ එකට වඩා ගොඩක් හොඳයි. ඒ වගේම මේ කාර් එකේ තියෙන නරක පැත්ත තමයි ස්පෙයා පාර්ට් ටිකක් දුර්ලභ වීම. නැත්තෙමත් නෑ. ටිකක් නොගේගොඩ කුරුණෑගල පැත්තේ ගියොත් ස්පෙයා පාර්ට් හොයාගන්න අමාරු වෙන්නේ නෑ. සමස්තයක් විදිහට ගත්තාම අද 3 wheel එකත් ලක්ෂ 20ක් විතර වෙන හින්දා රුපියල් ලක්ෂ 15කට විතර මේ කාර් එකක් අරගෙන හොඳට හදාගත්තොත් පාඩු නෑ කියලා මම විශ්වාස කරනවා. ඉතින් යාළුවනේ ඊළඟ වීඩියෝ එකෙන් තාක්ෂණික කරුණක් හෝ වාහනයක් ගැන අරගෙන එනකම් සියලුම දෙනාම පරිස්සමින් ඉන්න. ඒ වගේම channel එකට අලුත් අය ඉන්නවා නම් subscribe button එක press කරලා අපේ channel එකට එකතු වෙන්න.